කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරය කරන එකේ වැරැද්දක් තියනවාද? මං නම් හිතන්නේ ලෝකෙ සුන්දරම දේ තමයි ආදරේ. ඒ වගේම මිනිස්සු ගොඩාක් හිත්වලින් බිඳෙන්නේ මේ ආදරේ හින්දා. අපි එහෙනම් මේ කතාව බලලම ඉමු. මේ තමයි පළවෙනි කොටස. ඒයි කෙල්ලේ අන්න අදත් ඔෂාන් උඹේ පස්සෙන් එනවා. පියුමිගේ වචනවලට මං ඉබේටම හැරුණා. අනේ පියුමි කටවහගෙන ඉන්නකෝ අප්පා. ඔයා අවුස්සන එකෙන් වෙන්නේ තව එයා පස්සෙන් එන එකනේ. මම නෝකාඩුවෙන් කිව්වා. මං එයාට හිතින් ආදරේ නොකළම නෙමේ. ඒ ඇස්වල දිස්නයට මගේ පපුව හැම වෙලේම ඇවිලෙනවා. අනේ නිපුණී අදවත් මං එක්ක කතා කරන්න පොඩ්ඩක් කොහොම නවතින්නකො ළමයෝ. මගේ කකුල්වල වේගේ තවත් වැඩි වුණා. ඒ වේගෙටම ගිහින් මං නැවතුනේ බස් හෝල්ට් එකේ. එයත් මගේ එහා පැත්තෙන් නැවතුණා. 139 බස් එක එනකම් මොහොතක් මං බලාගෙන හිටියා. මං යනවා මගේ බස් එක එනවන්න බයි. පියුමි මට සමුදීලා බස් එකට නැග්ගා. මොහොතක පමාවෙන් පස්සේ 139 බස් එකක් පැපිලියාන හෝල්ට් එකේ නැවැත්තුවා. දඩිබිඩියේ මං බස් එකට නැගගද්දී ඔෂානුත් මගේ පස්සේ ඇවිත් බස් එකට ගොඩ වුණා. මං ජනේලෙ අයිනේ සීට් එකක වාඩි වුණා. අවසරයකින් තොරවම ඔෂාන් මං ඉන්න සීට් එකේම කෙළවරෙන් ඉඳගත්තා. සුළු මොහොතක නිහඬියාවකින් පස්සේ එයා කතා කරන්න ගත්තා. ඔයාට මං ආදරේ කිව්වේ අද ඊයේක නෙමෙයිනේ නිපුණී. ඔයාට හිතලා බලන්න මං ගොඩ කාලයක් දුන්නා. ජනේලෙන් එළිය මං ඔහේ බලාගෙන හිටියා. ඔයා මට ආදරෙයිද නිපුණී? ඔයා මට ආදරේ නැත්තම් ආදරේ නෑ කියලා හරි කියන්න. මං හිත හදාගන්නම්. ඒත් ඔහොම කතා නොකර හිටියම මං කොහොමද ඔයාගේ හිත කියවන්නේ? ට්‍රැෆික් ලයිට් එකට බස් එක නැවැත්තුවා. මිනිස්සු එක්කෙනා දෙන්න බස් එක ඉස්සරහින් පාර පනිනවා මං බලාගෙන හිටියා. හරි මං යන්නම් නිපුණී. සෝරි ඔයාට කරදරයක් වුණා නම් මගෙන්. ආයේ මං ඔයාගේ පස්සෙන් එන්නේ නෑ. සෝරි. මගේ හිත වෙවුලුවා. ඒ වචන පිහිදුඩක් වගේ මගේ පපුව මැදටම වැදුනා. මං එයාගේ අතකින් අල්ලගත්තා. යන්න එපා මං කිව්වේ එච්චරයි. එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන මගේ හිත කියවන්න ගත්තා. ඒ කියන්නේ ඔයත් මට ආදරෙයි නේද? ඉතින් මෙච්චර දවසක් රස්තියාදු කෙරෙව්වේ පරණ ණයක්වත් තිබ්බද මං ඔයාට ගෙවන්න? එයා ඒක කියපු විදිහට මටත් hina ගියා. අපි කතා කරා ගොඩාක් දේවල්. ආදරේ නොකියා මං ආදරේ කිව්වා යාට. මගේ ගෙදර ළඟට වෙනකන් මං පස්සේ ඇවිත් මාව පරිස්සමට ගේ ළඟට දාලා එයා හැරිලා යන්න ගියා. එදා දවස මට හීනයක් වගේ. ඔෂාන්ට අකමැති වෙන්න තරම් හේතුවක් නොතිබුණත් එයාට මගේ කැමැත්ත ගැන කලින්ම කියන්න මට බය හිතුණා. ඒත් එයාව මට නැති වෙයි කියන හැඟීම මට දැනුණම එයාට මගේ ආදරේ නොකිය ඉන්න මට බැරි වුණා. මේකත් එක්ක ආදර කතාවක්. එහෙනම් මේ කතාවේ දෙවනි කොටසින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න. මං ඔයාලට ගොඩාක් ආදරෙයි.